උස ඒවට කැමති අය අතරේ පළල් ඒවට කැමති අයට මෙන්න තියෙනවා ඇල්ල. දුම්පුස් ඇල්ල. ඇත්තටම අපිට අන්තර්ජාලයෙන් හොයාගත්ත මිනුම් අණුව මේක මීටර් 6ක් විතර උස ඒ වගේම මීටර් 35ක් පමණ පළල ඉතාමත් මනරම් දිය ඇල්ලක්. විශේෂත්වය මොකක්ද? විශේෂත්වය තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන පළල්ම දිය ඇල්ල. මේ ඉන්නේ පළල්ම එක්කෙනා. අපි ගියා රත්නපුරේ උසම එක්කෙනා බලන්න මේ අහල පහලම මාපලාන. දැන් එන ඔයාලා දන්නවා දුම්පුස් ඇල්ලක් තියෙන්නේ මාපලානට කිට්ටුවෙන් කියලා. ඔව් දුම්පුස් ඇල්ල තියෙන්නේ මාපලානට කිට්ටුවෙන්. එහෙනම් මේ මනරම් පරිසර පද්ධතිය ගැන කියද්දි ඉතාමත් අලංකාර වෙච්ච ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනුන වෙච්ච පරිසර පද්ධතියක මේක පිටලා තියෙන්නේ. මොකද මේක තියෙන්නේ රක්ෂිතයක් ආසන්නයේ. අපි හොයාගත්ත කරුණු කාරණා අනුව මේකේ ඉඳුරු ගඟේ ඉඳුරු ගඟ කියලා කියන්නේ මේක කළු ගඟට වැටෙන ගංගාවක්. මේකේ වතුර හිටි අඩියම වැඩි වෙනවලු. ඒ වැඩි වෙද්දි මේ ඇල්ල දුම් දදා ඒ කියන්නේ අර ඇල්ලෙන් මතුවෙන දුම නිසා මේකට දුම්පුස් ඇල්ල කිව්වයි කියලාත් කියනවා. සහ මේවට තියෙන මේ පුස්වැල් තාමත් විශාල පුස්වැල් ප්‍රමාණයක්. පුස් කියන ශාක වල දන්නවා ඇති. අපි ඒකට පස්සේ වෙලාවක වෙන වීඩියෝ එකකින් කතා කරමු. පුස්වැල් ගහන ප්‍රදේශයක තියෙන නිසා මේලට ඔය හේතු කාරණා දෙකම එකතු වෙලා දුම්පුස් ඇල්ල කියන නම යදුනා කියලා. දුම්පුස් ඇල්ල අද නම් චුට්ටක් වතුර අඩුයි. හැබැයි මේක ඒත් ලස්සනයි. වතුර තිබ්බොත් තව ලස්සන ඇති. මම දැන් ඉන්නේ දියැල්ල ඉතාමත් වෙනස් කෝණයකින් පෙනෙන තැනක. ඔයාලට පේනවා ඇති මේ දියැල්ල හැදිලා තියෙන විදිය. මේකේ පළල මේ සම්පූර්ණ ගඟේම පළල අරගෙන ඒ ගඟේ උස වෙනස් වෙන. දැන් ඉහළ ගත්තොත් ඉහළ එක උස. එතන උඩින් පොඩි මහලයක් තියෙනවා. ඊට පස්සේ තවත් මහලයක් විතර තමයි මේ ඇල්ල වැටෙන්නේ. සහ මෙතනින් පහළට ගියාම තවත් මේ වගේම පල්ලමක් තියෙන. හැබැයි මේක තමයි මේ පල්ලම් ටික නැත්තම් මේ වැටෙන තැන් ටිකේ ලස්සනම තැන. ඒ නිසා වෙන්නේ නැති මේකට මේ දුම්පුස් ඇල්ල කියලා ලස්සන නමක් දාලා තියෙන්නේ. විශේෂම දේ තමයි මෙතන ලොකේෂන් එක නම් දුම්පුස් ඇල්ල කියලා Google Map එකේ දාගෙන ආවම එන්න පුළුවන්. ඒ එනකොට මෙන්න මෙතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. මෙතන නාන තැනක් තියෙන ගැඹුරුයි. මෙතනත් ගැඹුරුයි අවදාන සහගතයි. ගිලෙන්න පුළුවන් කියලා තමයි කොළ පාට ලයින් එකක් එමෙතලා තියෙන්නේ. ඒ නිසා උඩහට යද්දි ලිස්සනවා පරිස්සම් වෙන්න. මොකද මේක වතුර එක පාට වැඩි වෙන්න පුළුවන්. එනවනම් මට නම් වගකීමක් ගන්න බෑවලා ගැන ආසරම් බලන්න හොඳට හොයලා බලන්න. මේ ශාකයත් අපිට හම්බුනේ මේ සුන්දර දුම්පුස් ඇල්ල ආසන්නයේදී. මෙතන ශාක ඇත්තටම දෙකක් තියෙනවා. මේ එක වර්ගයක් මේ තවත් විශේෂයක්. මේ ඉන්න එක්කෙනා ලංකාවේ ආක්‍රමණශීලී ශාකයක්. මීහරප්පෝ හිටියා. ඒ වගේ ශාක පන්තින් ගොඩක් තියෙන ලස්සනම ලස්සන දුම්පුස් ඇල්ල. ඕන් එහෙනම් මිත්‍රරුනි අපි දුම්පුස් ඇල්ල ඉහළ මහලයට ආවා. දුම්පුස් ඇල්ල ඉහළ ඔය විදිහට තමයි ඔයාලට දැක් ගන්න හම්බෙන්නේ. විවිධ ශාක පන්තින් තියෙන හැබැයි පොඩ්ඩක් ලස්සනවා. විවිධ ශාක පන්තින් තියෙන ලස්සනම ලස්සන. අපි කියන්නේ විවිධත්වයෙන් ලස්සන කියලා. ජෛව විවිධත්වයෙන් අනුුණ වෙච්ච පරිසරයක්. අවට වටපිටාවේ මේකේ මේ මං ඉන්න විදිහට ගත්තොත් දකුණු යුරේ තියෙන්නේ වනාන්තරේ, වම් යුරේ වගා තියෙනවා. තේ වගා වගේ දේවල් තියෙනවා. අපි මේ ඉන්නේ ගිලිමලේ ප්‍රදේශයේ. ගිලිමලේ ප්‍රදේශයේ නම හැදිච්ච ඇටි කියනවා නම් මං නම හැදිච්ච ඇටි විශාල කියන්නේ විවිධාකාර අහලා තියෙනවා. එකක් තමයි ඒ කාලේ මේ පතල් කර්මාන්ත නිසා ඒ කාලේ ගිනිමැල ගහගෙන ඉඳියා කියනවා. එතකොට ගිනිමැලේ ගිලිමලේ වුණා කියලා මට එක්කෙනෙක් ජනශ්‍රුතිකව එන දෙයක් කියලා ප්‍රකාශ කළා. තිනේ වගේ තමයි මම මේ ළඟදී ඇහුවා. ඔය සිරිපාදේ රජමාවත වෙట్లా තියෙන්නේ මේ ආසන්නයේ ඉන්නේ මේ පාරනේ. ගිහිල්ලා සිරිපාදේ යන්නේ පලාපද්දල පාර. ඔය කාලෙදී මල් දාගෙන ආවයි කියන අර කොටාගේ කතාව අහලා තියෙන. කොටාගුවට අමනාප වෙන්න එපා. ඉතිහාසයේ තියෙන්නේ කොටා කියලාමයි. එතකොට ඔය කොටා මල් දාද්දී ඔය මල් ගිලිලා ගියාලු එක පැත්තකදී. ඒ ගිලිච්ච ප්‍රදේශයට මල් ගිලිච්ච ප්‍රදේශයට ගිලිමලේ කියනවා කියලා තියෙනවා. ඉතින් විවිධ ජනශ්‍රුතිකව විවිධ ආකාර තියෙනවා මේකට නම් හැදිච්ච ඇටි කියන. මම මේ බිම්බලා ගැන ඉතින් මොකක්ද නිසා නෙමෙයි ලෙස්සන නිසා. ගිලිමලේ ගැන අපි වෙනත් දවසක වෙනමම කතා කරමු. වෙනමම කතා කරන්න අවශ්‍ය ප්‍රදේශයක් මේක. දැනට එහෙනම් ඔන්න තියෙනවා දුම්පුස් ඇල්ල ඉහළ. ඕන් තියෙනවා දුම්පුස් ඇල්ල එන අපි ගියා. බයි.